ගර්භණී මවකගේ ඇදුම. ආදර දෙවි පියාණනි, විවාහ ජීවිතයේ උපරිම සතුටේ ප්‍රතිඵලයක් වන දරු සම්පතින් ඔබ වහන්සේ මා පූර්ණ කළ හේයින් මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමි, ස්තුති කරමි. මාගේ කුසේ වැඩෙන දරුවා මම ඔබ වහන්සේට පූජා කරමි, කැප කරමි. මෙම දරුවා ඉතා හොඳින් පෝෂණය කර ගැන්මට මාහට ඔබ වහන්සේගේ ආධාරය අවශ්‍යව ඇත. පියාණෙනි, ඔබ වහන්සේගේ කැමැත්ත ආශිර්වාදය නොමැතිව කිසිවක් සම්පූර්ණ වන්නේ නැත. එබැවින් මා සහ මාගේ කුසයේ දරුවා ආරක්ෂා කළ මැනව. ආබ්‍රහම්ගේ බිරිඳ සාරායි සහ ඇගේ දරුවා ආශිර්වාද කළසේද ශුද්ධෝස්නාවක ජෝම්තුමා එලිසබෙත් තුමියගේ ශ්‍රී කුසයේ සිටිද්දීම ඔහු ආශිර්වාද කළසේද මා සහ මාගේ දරුවාද ආශිර්වාද කළ මැනව. මරිය තුමිය ජේසුතුමන් කුස තුල දරාගෙන සිටියදී ශුද්ධෝජුසේතුමන් ඇය ඊතා ආදරයෙන් රැක බලා ආරක්ෂා කළාසේ මා සහ මාගේ දරුවා රැක බලා ගැන්මට ආරක්ෂා කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ හැකියකම මාගේ ස්වාමි පුරුෂයාට දානය කළ මැනව. අපගේ ආදරයේ සංකේතය වන මෙම දරුවා නිරෝගීව බුද්ධිමත් දරුවෙකු ලෙස මෙලොවට බිහි කිරීමට අවශ්‍ය සෑම දීමනාවක්ම මට ලබා දුන මැනව. මරිය තුමිය ජේසුතුමන්ව කුස තුල දරාගෙන සිටියදී එලිසබෙත් තුමිය බැහැදැකීමට ගොස් එතුමියට සේවය කළාසේ මාහටද එවන් ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමටත් හැම විටම බැහැපත් ජීවිතයක් ගත කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම දානය කළ මැනව. අවසාන වශයෙන් ආදර දෙවි පියාණෙනි, මා සහ මාගේ දරුවා සියලු ආකාර විපත්ති වලින් උපද්‍රවයන්ගෙන් හා සෑම නපුරකින්ම ආරක්ෂා කර නිරෝගී දරුවෙකු බිහි කිරීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මට දානය කළ මැනව. මේ කීදේ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වූ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්.